ජනිත් මතක් කරලා vlog එකක් කරනවා නේ ඒක මතක් කරමු නිසා vlog එකක් කරනවා. දැන් මොකද්ද vlog එක කියන්නේ? ඔයා vlog එක කරන්න මම පොඩ්ඩක් vlog එක කන්ටිනියු කරන්න මම එතන අර පොඩ්ඩක් වැඩි බලන්න. මම මොනවද කරන්නේ කියලා හිතන් වැඩි vlog එක කියන්නේ මට වැඩ අපි. අද අපි ඉන්නේ මාස්ටර් ෂෙෆ් එකේ. මාස්ටර් ෂෙෆ් එකේ පොඩයි. අචනෙන්න. කුමුත් කිව්වා මට vlog එක කන්ටිනියු කරන්න කියලා. ඉතින් අද අපි ඉන්නේ මාස්ටර් ෂෙෆ් එකේ. මාස්ටර් ෂෙෆ් එකේ ස්පොන්සර් කරන බ්‍රෑන්ඩ්ස් වලට ප්‍රොමෝෂන් එකක් කරනවාද? අපි ගිහිල්ලා බලමු මොනවද යන්නේ කියලා. කොහොමද උත්තර? එතන යන්නේ මොහොතයකට ප්‍රොමෝෂන් එකක් වෙන්නේ එතන. ඊළඟට මෙතන MK එක ප්‍රොමෝෂන් එකක් වෙන්නේ. බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ ලයිෆ් එකේ ස්පෙෂල් දෙයක් වෙන නිසා vlog කරන පටන් ගන්න ජනිත් මතක් කරේ මොනවද කන්නේ කීල් සිං හරියට ගෙව්වද? මම බ්‍රේක්ෆාස්ට් කරා මාෂන්ස් මම ගත්ත යෝගට් එකක්. කොහෙන්ද ගත්තේ? මාෂෙෆ් සෙටප් එකකින් නිකන් කෑම වල අපි මේ ජීවිතේ මේ vlog එක කරද්දි මේ අවස්ථාවේදී මේ දෙන්න රිස් මදියට තව රිස් අරන් තියෙන්නේ. මෙයා පොඩ්ඩක් සේෆ් එකක් ඉන්නවා zone එකකින් ඉන්න zone එක නැත්නම් ඒක කියේ. නැත්නම් රිස් එකේ අන්තමේ ඉන්නේ. බෙල්ල කලන්නත් පුළුවන්. හැබැයි අපි අපේ සතුට දෙන එකම දේ මාෂෙෆ් එකේ කන්ටෙන්ට්ස් වල අපිට ඕනි කැමරි හදනවා. අපි ඒක කන්න හම්බ වෙනවා. මෙරා මාන්සල වැඩ කරනවා. ඒක සිද්ධිය. මොනවද කන්නේ නැත්තේ? නිදි කමු ග්‍රේප්ස්. අපි කමු. අපි කමු. මේ මොනවද දන්නේ? අපි කමු. බඩගින්ද බඩගින කියන මාරම් බඩගින්න. මේ දාදස් වැඩි වැඩ කරේ. ඒ තමයි. කිව්වේ ඒ තමයි කිව්වේ. ये पैटर्न मार देंगे हर वीडियो पैटर्न मार देंगे ये तो पैटर्न है No matter which month you are coming in, you can see the scenery. What again? No matter which no matter which month you are coming in, you can see this beautiful scenery. Both of them will agree to survive the winner until the 7 generations. So now it's time to exchange of the jewelry among each other. The groom ushers in front of all the relatives from today onwards. He will shower her with all facilities to live a comfortable life in the future. Big way. So ada දවසක් අද ඇවිල්ලා තියෙන්නේ කොණ්ඩේ පොඩ්ඩක් අම්මනේ. අද මම ඉන්නේ අල්ටයා එකේ අල්ටයා ඩිපාර්ට්මන්ට් එකේ. මම දෙන්න පොඩ්ඩක් පරක්කුණද මීටින්ග් එකක් තිබ්බා. මෙහි මම හිතන්නේ දවස් 3-4ක ප්‍රොජෙක්ට් වැඩක් තියෙනවා. මම ජනිත් ඇවිල්ලා ජනිත්ගේ ඇපාර්ට්මන්ට් එක ගියා මේ දවස් දෙක තුනක් මේ ජීවත් වෙන්න බලමු මොකක්ද වෙන්නේ කියලා.
අම්මට සිරි දැන් හොඳයි ගෙදර හොඳයිද ඉතින් හොඳයි නේද? ජනිත් තනියෙන් ජීවත් වෙන මේක දවස් 3ක් විතර 3කට වැඩි මයි දැන් ලස්සනයි නේ සල්ලිකාර පෙනුමක් තියෙනවා සනිය බිලියනේ ලුක් එකක් තියෙනවා මේක 41 තමයි ෆ්ලෝ එක මොකද මේක ඉතින් රූම් එකද yes මේක මට දියන් මුළු කොළඹම පේනවා නේ මේක හැබැයි මේ ගානට වර්ත් නැහැ නේ සිනමා ලයිෆ් මීට ලාභයි අර මේ මුළු ගෙදරම ගැලපෙනවා මෙන්න මේ බෑග් එක තමයි මේ වයිෆ් එකට ගැලපෙන්නේ නැත්තේ මුළු ගෙදරම අවුලක් නැහැ හොඳයි අර බෑග් එක මේ බෑග් එක පොට්ටන් ගේ වයිෆ් එකට අවු නැත්තම් මරු බම්පෙනවද මන්ද ඉක්විප් කරලා තියෙනවා AI tools AI assistant ලා ඒගොල්ලෝ පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ එදිනෙදා වැඩවලට මේ නිසා අපිට හැමෝම ඉන්ටර්නැෂනල් මාකට් එක ටැප් කරන්නම try කරන්නේ මේ ලංකාවේ මාකට් එක පොඩි වැඩිද ඔක සමහරවිට අපේ ෆවුන්ඩර්ස් ලගේ තියෙන පොඩි මිස්කන්සෙප්ෂන් එකක් මොකද අපේ මාකට් සයිස් එක බැලුවොත් එහෙම අපේ සිංගප්පූරුවේ කන්ට්‍රි එකක් සැලකුවොත් සිංගප්පූරුව පොපියුලේෂන් එකටත් වැඩි අපේ පොපියුලේෂන් එක වැඩි ඉතින් හැබැයි සිංගප්පූරුව කවුරුත් කියන්නේ නැහැ නේ සිංගප්පූරු මාකට් එක පොඩි වැඩි කියලා. ඔය තියෙන්නේ අත්‍තරම සෑහෙන හොඳ දේවල්. ඉතින් මම හිතන්නේ මේක අපි අර නරෝ මයින්ඩඩ් වුණොත් එහෙම අපිට සමහරවිට හැම එකක්ම බැරි එකක් විදිහට පේන්න පටන් ගන්නවා. අපි